good morning හැමෝටම. ඉතින් අද සෙනසුරාදා දවස. ඉතින් සුබ දවසක් කියලා හැමෝටම. ඉතින් උදේ ඉඳන් කෝල්ස් එනවා ඊයේ දාපු වීඩියෝස් දෙකට. ඉතින් ගොඩාක් සතුටුයි මේ වෙනකොට කිලෝ 100 ගණන් වල අයගේ පාර අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක හරි සතුටුයි. ඒ රෙකෝඩින්ග්ස් ටික ඉක්මනටම අහන්න දෙන්න. කලින් වීඩියෝස් වල වගේ. ඉතින් ඩිටොක්ස් එක ගැන කතා කරනවා නම් ඉතාමත්ම සතුටුයි. ගොඩාක් සතුටුයි. ඉතින් ප්‍රථම වතාවට මම මේක ඔයගොල්ලන්ට අඳුනලා දුන්නේ. ඉතින් විශාල ප්‍රමාණයක් කෙට්ටු කරලා දෙනවා. ගොඩාක් ස්තුතියි. මම හිතන්නේ ඒකට පෞද්ගලිකව සතුටු වෙනවා. ඒ වගේම ව්‍යාජ නිෂ්පාදන හුඟක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න. කෙනෙක්ගේ TikTok page එක ගිහලා බලන්න. යා කලින් මොනවද විකුණලා තියෙන්නේ කියලා. ඉතින් අර ලාභ කොලජන් තියෙන්නේ. එක රුපියල් 1000 ගණන් වලට එක ටින් වර්ග එක ප්‍රොඩක්ට්ස්. ඉතින් ඒගොල්ලෝ මේක බිස්නස් එකක් විදිහට කරන්නේ. මොකද අපි කම්පැනි එකට කතා කරාට පස්සේ ඒගොල්ලෝ කියපු දේ තමයි ඕනෑම රටක ෆේක් ප්‍රොඩක්ට්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ව්‍යාජ නිෂ්පාදන වලට අහු වෙලා ඕගොල්ලන්ගේ අපරාධ සල්ලි නැති කරගන්න එපා. හැමදෙස්සම සැලකිලිමත් වෙන්න. ඒ නිෂ්පාදන කරන අය ඒක බිස්නස් එකක් විදිහට කරන්නේ. නැත්නම් ඒගොල්ලන්ගේ page එකට ගිහලා අට ගිහලා බලන්න මොනවද කලින් විකුණලා තියෙන්නේ කියලා. ඉතින් අර කෙට්ටු වෙනවා කිය සුදු වෙනවා කිය ප්‍රොඩක්ට් 20ක් විතර විකුණන එක්කෙනකින් ගන්නකොට සැලකිලිමත් වෙන්න. මොකද ගොඩක් අය මට රෙකෝඩින්ග්ස් එවලා තිබ්බා. ඒවා ඉදිරියේදී දාන්න. මහේෂි අක්කාගේ ප්‍රොඩක්ට් වෙන කොහෙවත් නෑ. ඉතින් ඒ නිසා පරිස්සමෙන් කතා කරන්න. මොකද නීතිමය ගැටලු වලට මුහුණ දෙන්න මේ ඔයගොල්ලන්ට ඉදිරියට. හරි. ඉතින් කොලජන් එක තමයි මේ තියෙන්නේ. මේක මම හිතනවා මුළු ශරීරෙම පැහැපත් කරනවා. ඒ වගේම හැම රැලි වැටි මැස් වැටි මැද ගෑනුවෙක් කෙනෙක් අපිට කස්ටමර් කෙනෙක් කතා කරා කාන්තාවක්. එයාට තිබුණ ප්‍රශ්නයක් තමයිලු මේ පපුව යට ප්‍රදේශය ඇත්තටම පපුව යට ඊට පස්සේ මේ කකුල් දනිස මේ දේවල් කෝල් එකක් ආව ඒකයි වීඩියෝ එකකට අතරුනේ. ඉතින් එයාට තිබුණ ප්‍රශ්නයක් තමයිලු දනිස මේ දේවල් ඔක්කොම කළු. ඉතින් කොලජන් එක මාසේ ආරන් තියෙන මුළු ඇඟම පැහැපත් වෙලා තියෙනවා. ඉතින් ඊටාත්ම සතුටුයි. ඒ වගේම දෙයක් කියන්න ඕනේ. ඩිටොක්ස් එකට ඩිස්කවුන්ට් එක ආපහු තියෙනවා. පැකට් 3ක් ගන්නවා නම් හෝ 3ට වැඩියෙන් ගන්නවා නම් එකක් වෙන්නේ 5000ක් විතරයි. එක පැකට් එකක් ගන්නවා නම් 5350යි. ඒ වගේම කොලජන් එකත් ඒ වගේම කොලජන් එක මාසයකට ගන්නත් පුළුවන්. දවස් 10කට ගන්නත් පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන සමහර ලාභ කොලජන් ගන්න යන්න එපා. හුඟක් අය බිස්නස් එකක් විදිහට මොකද සමහරව ඇත්තටම දැන් අපි හිතමුකෝ මේක ඩිටොක්ස් එක මේවත් ඔග ගණන් ගන්නකොට ගොඩාක් ලොකු යාලට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක හම්බෙන්නේ ඒක ව්‍යාජ නිෂ්පාදනයක් නිසා. මොකද ඕගොල්ලෝ දන්නවා ඔරිජිනල් ප්‍රොඩක්ට් එකට වඩා ව්‍යාජ නිෂ්පාදන වලට ගණන් අඩු කරන්න පුළුවන්. නමුත් අර හොඳ අන්තර්ගතය ඒ තියෙන ඔරිජිනල් ප්‍රොඩක්ට් එකට තමයි ඇත්තටම ඔයාලව කෙට්ටු වෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට මේ පාටට මේ විදිහටම දේවල් හදලා දෙන්න පුළුවන්. ඒතර අහුවෙන්න එපා, රැවටෙන්න එපා. මොකද ඔයගොල්ලෝ දන්නවා මේක හඳුන්වලා දුන්නේ කවුද කියන එක. ඉතින් ඒ නිසා අර ගොඩාක් දිනෙකට වෙලා තියෙන්නේ කවුරු හරි දෙයක් හොඳට කරනකොට අර මොනවා හරි ලාභ කොලජන් ටිකක් විකුණු ඉඳලා ඊට පස්සේ අර අනිත් මනුස්සයාගේ එකේ ඒක විනාශ කරන්න දේවල් කරන මිනිස්සු. ඉතින් ඒ වගේ අය ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ බොහොම උපේක්ෂා සහගතව බලන්නේ දේවල් හැමතිස්සෙම හොඳ දේ ගන්න. මොකද හේතුව මම ඇත්තටම කොලජන් විකුණන එක්කෙනෙක්වත් නෙමෙයි. මම පාවිච්චි කරන නිෂ්පාදනය තමයි ඔයගොල්ලන්ට දුන්නේ මුලින්ම. ඊට පස්සේ ඇත්තටම ඒක සාර්ථක නිසා තමයි අපි මේක ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තේ. ඉතින් ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ගොඩාක් සතුටුයි. ඒ වගේම බ්‍රයිට්නින් ක්‍රීම් එක, ෆේස් වොෂ් එක ඉතින් අපිට ආරංචි වුණා ඒවත් ඒ කට්ටිය හොයනවා කියලා. ඉතින් හැමතිස්සෙම අනුන්ගේ දේවල් කොපි කරන්නේ නැතුව තමන්ගේ දේවල් කරන්න. ඒක තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. ඒක ලංකාවේ විදිහට සමහර අයගේ ඉතින් සමහර අය ඔය ඒ කියන්නේ තමන්ගේ ජනප්‍රියත්වය හදාගන්න එක්කෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කල්ල ගන්නවා නැත්නම් වෙන දේවල් කරනවා. ඉතින් ඒ වගේව තියෙනවා. ඉතින් අපි ඒකටත් කතා කරමු. ඒවා ජීවිතේ තියෙන ප්‍රශ්න. ඉතින් ගොඩක් ගෑනු අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම අපිට කතා කරන අය කියන දෙයක් තමයි මහත් උනේ බැන්දට පස්සේ එහෙම කියලා. ඉතින් බැන්දට පස්සේ කියන එක ලොකුවට ඔලුවට දාගන්න යන්න එපා. තමන්ගේ කලින් ගත කරපු ජීවිතේම ගත කරන්න පුළුවන්. සහ මට තව විශේෂ දෙයක් කියනවා. ඊයේ රෑ 12ක් පහුවෙලා ගොඩක් අය සල්ලි දාලා තිබ්බා. ඉතින් මාත් මගේ හස්බන්ඩ්ත් කතා වෙච්ච දෙයක් තමයි ඒ කියන්නේ ඇත්තටම එයාලට අපේ ගෑනු අයට නිදහස හම්බෙන්නේ මේ වෙලාවට කියලා. ඒ කියන්නේ ඊයේ රෑ අපි උදේ ඕඩර්ස් ටික බලනකොට රෑ තමයි සල්ලි දාලා දෙන්නේ ඔක්කොමලා වගේ ගොඩක් අය.
ඉතින් තමන් මං හිතනවා හැම කෙනෙක්ම තමන්ගේ පවුල වෙනුවෙන් මහන්සි වෙනවා. ඉතින් මමත් අම්මා කෙනෙක් විදියට ඒ නිසා තමයි ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ඔයගොල්ලන්ට ගෙනල්ලා දුන්නේ මම පාවිච්චි කරන. ඒ නිසා අහුවෙන්න එපා, රැවටෙන්න එපා. සමහරක් ව්‍යාජ නිෂ්පාදන වලට අපරාධය ඔයගොල්ලෝගේ මුදල් අපරාධය අන්තිමට මේ ඒ කියන්නේ විවිධ ලෙඩ සදාගෙන තමයි පස්ස බලන්නේ. ඒ නිසා හැමතිස්සෙම TikTok එකේ තියෙන හැම නිෂ්පාදනයේම ගන්න යන්න එපා. මොකද මමත් රංගන ශිල්පිනියක් විදියට මමත් සමහර ඉස්සර දන්න දේවල් තියෙනවා. සමහරක් කම්පැනි වලින් ගෙවීම් කටයුතු කරලා අර නිෂ්පාදනය පාවිච්චි කරන්න එපා, මේක පාවිච්චි කරන්න එපා කියලා දාලා ඒක යටින් කමෙන්ට් දානවා. මේක යූස් කරන්න, අරක යූස් කරන්න, මේක යූස් කරන්න කිකේ දානවා. ඉතින් අපි ව්‍යාපාරයක් විදිහට නෙවෙයි අතරම මේක මුලින්ම පටන් ගත්තේ. මම පාවිච්චි කරන නිෂ්පාදන ටික තමයි මම ඔයාලට දුන්නේ. ඉතින් ඒකෙන් 100%ක් ඔයගොල්ලන්ට සාර්ථක වෙච්ච හින්දා මම හිතුවා මට විතරක්ද දන්නේ නැහැ නේ ඒක වෙන්නේ කියලා. නමුත් අපිට 2000 ගානක් දාට එහා කට්ටිය පාවිච්චි කරලා හොඳ ප්‍රතිචාර තියෙනවා. ඔයගොල්ලන්ට ඒව අහන්න දකින්න හම්බෙලා තියෙනවා. ඉතින් හැමදෙස්සෙන් පරිස්සම් වෙන්න. කවුරු හරි TikTok වලින් ඔයගොල්ලන්ට නිෂ්පාදන දෙනවා නම් ඒ TikTok කරන එකනගේ යටටම ගිහිල්ලා බලන්න එයා මොනවද කලින් විකුණලා තියෙන්නේ කියලා. එයා කලින් මොනවද ප්‍රොඩක්ට් දීලා තියෙන්නේ කියලා බලන්න. මොකද බිස්නස් එකක් කරන විදිහ. කියන්නේ බිස්නස් එක විතරක් මොළුවේ තියෙන කෙනෙක්ට උමනා වෙන්නේ නැහැ. ඔයාලා කෙට්ටු වීමවත්, ඔයාලා පාට වීමවත් නෙමෙයි යාගේ පරමාර්ථය මුදල් හම්බ කිරීම විතරයි. ඉතින් මට එච්චර මුදල් වල ප්‍රශ්නයක් නෑ දැනට. ඉතින් ඒ නිසා මගේ අවශ්‍යතාවය තමයි මොකද මම මේ තැනට ඇවිල්ලා තියෙන්නේ මගේ වචනයක් ගන්න ඕගොල්ලෝ විශ්වාස කරනවා. ඒ වචනෙට ගරු කිරීමක් විදිහට තමයි මගේ නිෂ්පාදන ගන්න කියලා දන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි ඒ ආදරෙට, ගොඩක් ස්තුතියි විශ්වාසයට. ඉතින් මේ වෙනකොට මම හිතනවා ලංකාවේ ගොඩක් දෙනෙක් අපි ලස්සන කරලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඒ ආදරෙට. ඒ වගේම පෙබරවාරි 14 වෙද්දි ඔයාලට ඔන්න අපේ විටමින් C face wash එක ඒ වගේම තව පොඩි රහසක් තියෙනවා. ඒක කියන්නේ නැහැ. මොකද කියන්න බෑනේ මේකේ. අපි ඔරිජිනල් ගේනකොට ෆේක් ටික ගේනවා. ඉතින් ඒ නිසා අපි ඒක සර්ප්‍රයිස් එකක් විදිහට තියාගමු. ඒකත් මම ඉක්මනටම කියන්න. ඉතින් ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් අපිට මෙසේජ් කරන්න පුළුවන් 077 02 40යි 283 077 02 39යි 261 ඒ වගේම 077 628යි 63යි 58 077 25යි 24යි 226 එකේ WhatsApp block වෙලා තියෙන අනිත් numbers තුනටම ඔයගොල්ලන්ට WhatsApp කරන්න පුළුවන්, call කරන්න පුළුවන්. call කරන්න කලින් WhatsApp message එකක් දාන්න. ඒකට අපි විස්තර ටික එවනවා. එහෙනම් කට්ටියටම සුබ දවසක්. ජීවිතේ මට ආපහු කියන්න තියෙන දේ තමයි මිනිස්සුන්ට හොඳ දේවල් දෙන්න. එතකොට මිනිස්සු හැමදාම අපිව ආදරෙන්, අපිව ශක්තිමත්, අපිව හයියෙන් අල්ලගෙන ඉන්නවා. මොකද අපේ ලංකාවේ මිනිස්සුන් ගැන විශේෂයෙන් කතා කරොත් හරීම මානුෂීය ජාතියක්. නමුත් අර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අර අපි කියන්නේ ඕන දෙයක් විකුණලා සල්ලි හම්බ වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කියන තැන ඉඳන් වැඩ කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ලොකු මහන්සියක් වෙනවා මේ දේවල් හරි. මොකද අපි මේ දේවල් ගෙන්නන්න. ඉතින් ඒ නිසා හැමතිස්සෙම කියන්න තියෙන්නේ හරි දේ අරගෙන ලස්සන වෙන්න, ලස්සනට ඉන්න. ජීවිතය ලස්සන කරගන්න වගේම අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න. ඉතින් අපිට කතා කරන්න WhatsApp කරන්න. WhatsApp කරන්න ලේසි. WhatsApp කරපු ගමන් ඔයගොල්ලන්ට විස්තර ටික අපි එවනවා. ඊට පස්සේ කෝල් එකක් ගන්න පුළුවන්. මොකද ඔයාලට වගේම මටත් ප්‍රශ්න තිබ්බා. මමත් සමහර ලස්සන වෙන තැන්වල වැඩ කරලා තිනවා. ඉතින් ඒ තැන්වල වැඩ වෙන්නේ කොහොමද කියන එක මම දන්නවා. හැමතිස්සෙම කවුරු හරි දෙයක් ඔයගොල්ලන්ට විකුණනවා නම් එයාගේ TikTok එකට උඩට ගිහිල්ලා බලන්න. එක මාසෙකදී එක කොලජන් එකක් පාවිච්චි කරලා තව මාසෙකදී තව කොලජන් එකක් ප්‍රොමෝට් කරනවා කියන එක බිස්නස් එකක්. ඒ නිසා අන්න ඒක මෙතනට ඔලුවට අරගෙන තමන්ගේ සල්ලි වේදම් කරලා දෙපාරක් හිතන්න. මොකද අපි දුක් මහන්සියලානේ සල්ලි හම්බ කරන්නේ. ඉතින් ඒ නිසා කට්ටිය මෙනම් පරිස්සමින් ඉන්න, ලස්සනට ඉන්න. අපිට WhatsApp message එකක් දාන්න 077 02 40යි 283 077 02 39 261 077 628යි 63යි 58. ওই තුනට විතරයි WhatsApp තියෙන්නේ. 226 නම්බරයට කෝල් විතරයි ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝගේ මැසේජ් ෆුල් වෙලා තමයි ඒක බ්ලොක් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් කට්ටියටම සුබ දවසක්. ජය වේවා.